ලංකාවේ සමාජයේ වාහනයක් ගන්න ඉන්න පාරිභෝගිකයෙක් විදිහට ඔයා මොකද්ද කරන්න ඕන? මේ වෙනකොට ලංකාව ඇතුලේ ඔයා වාහනයක් ගන්න නම් ඔයාගේ අතේ ලොකු මුදලක් තියෙන්න ඕන නේද? අද අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. අද අපි කතා කරන්න යන්නේ ඔයාලා දන්නවා ඇති පහුගිය මාසේ මැයි මාසේ බැංකුවකින් වාහනයකට ගන්න පුළුවන් ෆයිනෑන්ස් එක ලිමිට් කරලා තියෙනවා 140ක් වෙනකන්. ඒ කියන්නේ ඔයාගේ අතේ වාහනේ වටිනාකමෙන් 160ක මුදලක් තියෙනවනේ. අපි පොඩ්ඩක් උදාහරණයක් ගමු. වෙසල් එකක් ගමුකෝ. දැන් මේ දවස්වල ප්‍රසිද්ධම වාහනයන්නේ කෝටි 2ක් විතර වෙනවා. සමහර වෙලාවට කෝටි 2.20ක් වගේ වෙනවා. අපි නිකන් කෝටි 2කට හදමුකෝ. එතකොට ඔයාගේ අතේ තියෙන්න ඕන ලක්ෂ 120ක් විතර. ඔව් ලක්ෂ 120ක් විතර තියෙනවනේ. එතකොට ඔයාලට ෆයිනෑන්ස් එක ගන්න පුළුවන් ලක්ෂ 80ක් විතර. අපි ලක්ෂ 200කට කැල් කරොත්. ඒ වගේම මේ දවස්වල Toyota Race එකක් ගමු අපි. Toyota Race එකක් ගත්තොත් මේ වෙනකොට මාකට් එකේ ලක්ෂ 120ක් විතර වෙනවා. ඉතින් ඒකෙන් 140ක් තමයි ඔයාලට ෆයිනෑන්ස් එක ගන්න පුළුවන්. මේකෙන් ලොකුම බලපෑම උනේ කාටද? ලොකුම බලපෑමක් උනේ මේ වෙනකොට වාහනයක් ගන්න තමන් සල්ලි අමාරුවෙන් එකතු කරන් හිටපු අය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ මැයි මාසෙට කලින් 150ක 60ක ෆයිනෑන්ස් එකක් දාගන්න පුළුවන්කම තිබුණා වාහනයකට. එතකොට අන්න ඒ මුදල දාලා ඉතුරු මුදල තමයි අතේ තියන් හිටියේ. බොහෝ විට 130ක් 40ක් වගේ ප්‍රමාණයක් තමයි අතේ තියන් හිටියේ. අපි හිතමු කෝටියක වාහනයකට අපි කැල් කරමු. එහෙම නැත්නම් 10 මිලියන් වලට. එතකොට කෝටියෙන් ලක්ෂ 40ක් තමයි බැංකුවෙන් මේ වෙනකොට ගන්න පුළුවන්. ඉතුරු ලක්ෂ 60ම තමන්ගේ අතේ එකතු කරගන්න ඕන. මැයි මාසෙට කලින් නම් තිබුණේ සමහර වෙලාවට 150ක් 60ක් වගේ ගන්න හැකියාව තිබුණා. ගොඩක් විශ්වාසවන්ත විදිහට බැංකුවත් එක්කන් ගනුදෙනු කරන කෙනෙක් නම් ඔයාලට 70ක් වෙනකම්ම සමහර විට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ වාහනයකට ෆයිනෑන්ස් එකක් ගන්න හැකියාව දුන්නා. මේ වෙනකොට ලංකාවේ ඇතුලේ තියෙන සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ වාහන වලට නම් 60ක් වෙනකන් වගේ ෆයිනෑන්ස් එකක් දාගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ඒකත් ලිමිට් කරලා තියෙනවා පොදු ප්‍රවාහන සේවයට භාවිතා කරන ඔය බස් ලොරි වගේ වාහන වලට විතරක් තමයි ඔය 160 ගන්න පුළුවන්. ඉතින් අපි කෝටියට කැල් කරපු විදිහට බැලුවොත් ඔයාගේ අතේ ලක්ෂ 60ක් තියෙන්න ඕන. ඉතුරු ලක්ෂ 40 තමයි බැංකුවෙන් දෙන්නේ. ඒත් දැන් මාස කිහිපයකට කලින් විශේෂයෙන්ම අපි ගමුකෝ 2025 අන්තිම වෙනකොටත් 2026 ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් කියන මාස වෙනකම්ම ඔයාගේ අතේ තියෙන්න ඕනුනේ ලක්ෂ 40ක් 50ක් උපරිම. ඒ දැන් ඔයාගේ අතේ ලක්ෂ 40ක් තිබිලා මදි ලක්ෂ 60ක් වෙනකන් තියෙන්න ඕන. ඒකත් සමහර වෙලාවට ඔයා බැංකුවත් එක්ක මීට කලින් ගනුදෙනු කරපු කෙනෙක් නෙමෙයි නම් විශ්වාසවන්තව ගනුදෙනු කරපු කෙනෙක් නෙමෙයි නම් එහෙම නැත්නම් බැංකුවත් එක්ක මේ වගේ ගනුදෙනු කරලා අත්දැකීම් නැත්නම් ඔයාට මේ 40 140මත් බැංකුවෙන් දෙන්නේ නැහැ. ඔයාට එතකොට බැංකුවෙන් ගන්න පුළුවන් බොහෝ විට 130ක් 35ක වගේ ප්‍රමාණයක්. එතකොට අපි ගත්තොත් කෝටියක මුදලකට එහෙම නැත්නම් ඒ කියන්නේ කෝටියක වාහනයකට ඔයාලට ගන්න පුළුවන් ලක්ෂ 35ක් උපරිම 30ක් ඒ වගේ ගාණක් තමයි වැටෙන්නේ. කියන්නේ 30ක් 35ක් තමයි ගන්න පුළුවන්. 40ක් කිව්වට 40මත් බොහෝ දෙනෙකුට ගන්න බෑ. එතකොට ඔයාගේ අතේ තියෙන්න ඕන ලක්ෂ 60ක් 65ක් 70ක් වගේ මුදලක් අතේ තියෙන්න ඕන. තේරෙන ඇති මේක සාමාන්‍යයෙන් ලොකුම බලපෑමක් කරලා තියෙන්නේ මේ වාහනයක් ගන්න බොහොම අමාරුවෙන් කාලයක් තිස්සේ මුදල් එකතු කරන් හිටපු අයට තමයි. ඒ අයට තමයි ගොඩක්ම තරහකින් තියෙන්නේ. මොකද මේකෙන් වාහනේ මිලට බලපෑමක් උනේ නැහැ. වාහනය ගන්න තියෙන හැකියාව අඩු වුණා. ඒ කියන්නේ සල්ලි එකතු කරන් හිටපු අයට තමයි බලපෑම උනේ. මේකෙන් අයිත් කියන්න ඕන වාහනේ මිල ගැන ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ වාහනේ මිලට මේකෙන් බලපෑමක් උනේ නැහැ. වාහනයක් මිලදී ගැනීමේ හැකියාවට තමයි බලපෑමක් උනේ. එතකොට සාමාන්‍යයෙන් මේ කාලේ වාහනයක් ගන්න හොඳ කාටද? ඇත්තටම අතේ සල්ලි තියෙන කෙනෙක් නම් අපි හිතමු ඔයාගේ අතේ අර කෝටියේ වාහනේ ගන්න ලක්ෂ 60ක් තියෙනවා කියලා. ඉතින් ඒ ලක්ෂ 60ක් ඔයාගේ අතේ තියෙනවා නම් ඉතුරු 40. එහෙම නැත්නම් අපි හිතමු ලක්ෂ 30යි දෙන්නේ. එහෙම නැත්නම් බොහෝ විට බැංකුවෙන් දෙන්නේ ලක්ෂ 30ක් විතර. ඒ කියන්නේ 130ක විතර ප්‍රමාණයක්. එතකොට ඉතුරු ලක්ෂ 70ම ඔයා අතේ තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා මේ වෙලාවේ වාහනයක් ගන්න. ඒ කියන්නේ වාහනයක් පර්චේස් කරන්න ඕන. ඒකට හේතුව තමයි ඔයාට 130ක් තමයි එතකොට ෆයිනෑන්ස් එක වෙන්නේ. එතකොට ඔයාට වැටෙන කියන්නේ වාරික මුදල ගොඩක් අඩු වෙනවා. අවුරුද්දකට අවුරුදු දෙකකට සමහර විට අවුරුදු 5කට වගේ ෆයිනෑන්ස් එක දැම්ම කියමු. එතකොට ඔයාට මේ වැටෙන එහෙම නැත්නම් මාසයකට වැටෙන ඒ කියන්නේ වාරික මුදල ගොඩක් අඩු වෙනවා. ඒක ඔයාට ගොඩක් ලේසි මේ වාරික මුදල ගෙවාගෙන යන්න ඇරියස් වෙන්නේ නැතුව. එහෙම නැත්නම් ඇරියස් වුණත් අර කලින් තිබ්බට වඩා ලේසි. මොකද 130ක් තමයි ඔයාට ගෙවන්න තියෙන මුළු මුදලෙන්. අනිත් වාසිය තමයි සාමාන්‍යයෙන් බැංකුවෙන් දැන් ඔයාගේ අතේ අපි හිතමු ලක්ෂ 70ක් එහෙම නැත්නම් 60ක් තියෙනවා කියලා. එතකොට තව ලක්ෂ 30ක් 40ක් තමයි බැංකුවෙන් ගන්න ඕනේ. එතකොට ඒ මුදලට අපි හිතමු ලක්ෂ 30ට වෙන පොලිය ඉතාමත් අඩුයි. ඒ කියන්නේ ඉතාමත් අඩුයි කියන්නේ මීට කලින් 150ක් දුන්නා. එහෙම නැත්නම් කෝටියෙන් 150ක් කිව්වම ලක්ෂ 50ක් බැංකුවෙන් ගත්තොත් ඔයාට වෙන පොලිය අපි හිතමු ලක්ෂ 20ක් පොලිය වෙනවා කියලා අවුරුදු 5කට.
හැබැයි දැන් ඔයාට ලක්ෂ 30යිනේ බැංකුවෙන් ගන්න පුළුවන්. ඊටු ඔක්කොම ඔයා එකවර අතින් දෙන්න ඕනේ. එතකොට ඒ ලක්ෂ 30ට ඔයාට බැංකුවෙන් වෙන්නේ සමහර විට පොලිය ලක්ෂ 15ක් ඒ වගේ පොලි මුදලත් අඩු වෙනවා. ඒ නිසා මේ වෙලාව ඔයාට වාහනයක් ගන්න පුළුවන් කෙනෙක් නම් ඔයා මේ වෙලාවේ වාහනයක් ගන්න එක ඇත්තටම ඔයාට ගොඩක් පැති වලින් වාසි වෙනවා. අනිත් එක තමයි මේ වගේ වෙලාවක අපිට හිතන්න බෑ මාකට් එකේ ප්‍රයිස් එක අඩු වෙයි කියලා. හැබැයි අපිට කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේ ඒ කියන්නේ මේ දාලා තියෙන ලිමිට් එක 140ක ලිමිට් එක ඉස්සරහට අනිවාර්යයෙන්ම අයින් කරයි කියන්නේ ටිකක් ආපහු වැඩි කරයි 150ක් විතර වෙනකම්. මොකද CBSL එක එහෙම නැත්නම් මහ බැංකුවෙන් කියන විදිහට මේකට හේතුව එහෙම නැත්නම් මෙහෙම ලිමිට් එකක් දාන්න හේතුව තමයි ලංකාවේ මිනිස්සු ගන්න කියන්නේ ලංකාවේ මේ පාරිභෝගිකයෝ වාහනයක් ගන්න යන පාරිභෝගිකයෙක් ණය වෙන ප්‍රමාණය ෆයිනෑන්ස් දාන ප්‍රමාණය වැඩි කියලා. එතකොට ඒකෙන් ගොඩක් අය ඇරියස් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ වගේ තත්ත්වයක කියන්නේ ලංකාව මේ වෙනකොට ආර්ථික මට්ටමින් ගොඩක් හොඳට තියෙන රටක් නෙමෙයිනේ. එතකොට ගොඩක් අයට මේක අමාරු වෙනවා. මුලදී ආසාවට වාහනයක් ගත්තට පස්සේ අමාරු වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ අයට මේ වාහනේ නොගෙන ඉන්න පුළුවන් විදිහට තමයි ඒ කියන්නේ ඒ වගේ අයට මේ වාහනේ ගන්න බැරි වෙන තමයි දෙන ප්‍රමාණය අඩු කරලා තියෙන්නේ. බැංකුවෙන් දෙන මුදල අඩු කරලා තියෙන්නේ. අනිත් එක තමයි රට ඇතුලේ තියෙන ඩොලර් ඉතුරු කරගන්න. ඒක තමයි විශේෂම කාරණාව. මොකද අපි ගත්තොත් ඔයාලා දන්නවා ඇති මේ වෙනකොට ලංකාවේ ඇතුලේ ගොඩක් වටින දෙයක් තමයි මේ ඩොලර් සංචිත කියන එක. එතකොට ලංකාවේ ඇතුලේ තියෙන ඩොලර් ප්‍රමාණය වැඩියෙන්ම පිටරටට යන ප්‍රධානම සාධකයක් තමයි මේ වාහනේ. කියන්නේ අපි සාමාන්‍ය වාහන 1000ක් ලක්ෂයක් මේ වගේ ලොකු ප්‍රමාණයක් ලංකාව ඇතුළට ඉම්පෝර්ට් කරනකොට මහ බැංකුවෙන් පිටරටවල් වලට එහෙම නැත්නම් ඒ සමාගම් වලට ඒ සල්ලි දෙන්න ඕනේ. ඒවා දෙන්න ඕනේ ඩොලර්ස් වලින්. ඔයා වාහනයක් ගන්නේ රුපියල් බැංකුවට දීලා වුණාට බැංකුවෙන් ඒ රටවල් වලට ඩොලර්ස් පොම්ප කරන්න ඕන. ඒක තමයි සරලවම කිව්වොත්. ඒ නිසා අන්නේ පිටරටවල් වලට ලංකාවේ ඇතුලේ මේ සීමිත ඩොලර් සංචිත ප්‍රමාණය පිටරටවල් වලට යන එක නතර කරන්න තමයි මේ වගේ සම්පාදකයක් පනවලා තියෙන්නේ. එක අතකට ඒක හරි කියලා අපිට කියන්න පුළුවන්. මොකද මේ වගේ වෙලාවක මහ බැංකුව එහෙම නැත්නම් රජයක් විදිහට කරන්න පුළුවන් හොඳ තීරණයක් තමයි ඒක. එතකොට මේ වගේ වෙලාවක කියන්නේ ලංකාවේ සමාජයේ වාහනයක් ගන්න ඉන්න පාරිභෝගිකයෙක් විදිහට ඔයා මොකද්ද කරන්න ඕන? අපි හිතමු මේ වෙලාව ඔයාගේ අතේ සල්ලි ගොඩාක් තියෙනවා කියලා. ඒ කියන්නේ වාහනයක් ෆයිනෑන්ස් එක 140ක් නේ දෙන්නේ. සමහර විට 40ම දෙන්නෙත් නැහැ 30යි. 30 නෙමෙයි ඔයාට 10ක් දුන්නත් ඇති. සමහර විට ඔයාට ඒ 10 ඕනෙත් නැහැ. කෙලින්ම කෑෂ් දීලා වාහනේ ගන්න පුළුවන් කියලා. එතකොට වාහන ආනයනය කරන එක නතර කරලා නැහැනේ. ඔයාට වාහන බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන්. මාකට් එකේ වාහන තියෙනවා. හැබැයි ඔයා පොඩ්ඩක් රට ගැන හිතුවොත් මොකද විශේෂයෙන්ම මේ ඩොලර් සංචිත කියන එකත් එක්කන් තමයි මේ ගස්ඨණය වෙන්නේ. ඔයා ඒක ගැන හිතලා ඔයාට ශක්තිය තිබුණත් එහෙම නැත්නම් මේ මිලදී ගැනීමේ හැකියාව තිබුණත් වාහනයක් ටික කාලයකට නොගෙන ඉන්න එක තමයි හොඳ. මොකද අපිට ඒකට විකල්පයක් විදිහට ලංකාවේ ඇතුලේ තියෙන සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ හොඳ වාහනයක් මිලදී ගන්න පුළුවන්. බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න එක නතර කරන එක හොඳයි. සාමාන්‍යයෙන් අපිට කැල් කරොත් එහෙම මේ වෙනකොට ලංකාව ඇතුලේ අපිට අත්දැකීම් තියෙනවා වසර දෙකක් වගේ කාලයක් වෙනකොට මේ වාහන කියන එක නතර කරපු ගමන් ටක් ගාලා අපේ ඩොලර් සංචිත ප්‍රමාණය උඩට එනවා. ඒ කියන්නේ ඔයාලට තේරෙන්නේ නැති වාහන මාකට් එක ඕපන් කරපු ගමන් ටක් ගාලා අපේ සංචිත අඩු වෙනවා. වාහන මාකට් එක ක්ලෝස් කරපු ගමන් අපේ සංචිත වැඩි වෙනවා. ඒ නිසා අවුරුද්දක් විතර ඉවසන් හිටියොත් ඒ කියන්නේ මැයි මාසේ 25 වෙනිදා තමයි මට මතක විදිහට මේ ලිමිට් එක දැම්මේ. ඉතින් මේ මාසේ ඉඳන් එහෙම නැත්නම් මැයි මාසේ ඉඳන් ලබන අවුරුදු 2027 මැයි මාසේ විතර වෙනකන් වාහන ගන්න එක බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්න එක නතර කරොත් ලංකාවේ මිනිස්සු අපි හිතමු එහෙම කරොත් ලංකාවේ ඩොලර් සංචිත ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා. ඒකෙන් වෙන වාසිය තමයි ඩොලර් සංචිත ප්‍රමාණය වැඩි වෙන නිසා 2027 මැයි මාසෙන් පස්සේ අපි නිකන් අවුරුද්දකින් කියමුකෝ වාහන ගන්න එක ගොඩාක් මිනිස්සු බ්‍රෑන්ඩ් නිව් ගන්න එක අඩු කරොත් අවුරුද්දක් ඩොලර් රේට් එක හොඳ ආගයකට එනවා. ඒ කියන්නේ රුපියලේ ආගය වැඩි වෙනවා. මොකද ඩොලර් සංචිත ප්‍රමාණය රට ඇතුලේ ඉතුරු වෙනවා. අනිත් එක තමයි ඒ ඉතුරු වෙන හින්දා ආපහු වාහන ලංකාව ඇතුළට කිසිම ප්‍රශ්නයක් නැතුව ගේන්න පුළුවන් වෙනවා. ඒ ගේන හින්දා ආපහු අර 140ක ලිමිට් එක 150ක් වගේ වෙනකන් වැඩි කර ගැනීම හැකියාවකුත් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ පොඩි මිනිස්සු ඉන්නවානේ පොඩි ගාණක් එකතු කරගෙන වාහනයක් ගන්න. අන්න ඒ අයට ආයෙත් හැකියාව හම්බ වෙනවා වාහනයක් ගන්න. ඉතින් පොඩ්ඩක් රට ගැන හිතන කෙනෙක් නම් මේ වෙලාවේ මොකද සමහර විට ඔයාට තේරෙන්නේ නැති වුණාට අපි හිතමු කෝටියක වාහනයක් ඔයා අතින් දීලා ගෙන આવොත් සමහර විට ඒක රුපියල් වලින් ගත්තොත් රුපියල් ලක්ෂ 30ක විතර ප්‍රමාණයක් පිටරටකට දෙන්න ඕන. ඒක රුපියල් වලින් නෙමෙයි ඩොලර් වලට කැල් කරලා. එතකොට ඒ ඩොලර් ප්‍රමාණය දෙන්න ඕන. ඉතින් ඔයා වාහනයක් බ්‍රෑන්ඩ් නිව් පර්චේස් කරොත් අනිවාර්යයෙන්ම මහ බැංකුවෙන් එහෙම නැත්නම් පිටරටකට සල්ලි දෙන්න ඕන ඩොලර් වලින්. ඒ කියන්නේ ඔයා වාහනයක් ගන්නවා කියන්නේ ඔයා පිටරටකට ඩොලර් ලංකාව ඇතුලේ තියෙනවා දෙනවා කියන එක. ලංකාව ගැන හිතනවා නම් එහෙම නැත්නම් මේ වෙලාවේ රටේ මිනිස්සු ගැන රටේ තත්ත්වය ගැන හිතලා
වාහනයක් නොගෙන ඉන්නවා නෙමෙයි සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකකින් හොඳ වාහනයක් ගන්නවා නම් හොඳයි කියලා අපිට කියන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වෙනකොට ලංකාවට ඇතුළට ඒ කියන්නේ ලංකාව ඇතුළට ඇවිල්ලා තියෙන වාහනයක් ගන්නවා නම් ඒකත් හොඳයි. කියන්නේ ගොඩක් අය අලුතෙන් ඕඩර් කරලා වාහන ගන්නවා. අන්න එතනදී තමයි ප්‍රශ්නේ වෙන්නේ. මොකද අලුතෙන් වාහනේ ලංකාවට ඕඩර් කරනකොට තමයි ලංකාව ඇතුළේ තියෙන ඩොලර් ප්‍රමාණය පිටරටට යන්නේ. ඉතින් ඒක මම නිකන් කිව්වේ වාහනයක් ගන්න කෙනෙකුට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ වාහනයක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් 150ක් 160ක් වගේ වෙනකන් ලීසින් එකක් ගැනීමේ හැකියාව තාම තියෙනවා. එහෙම නැත්නම් ෆයිනෑන්ස් එකක් ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපි හිතමුකෝ ඔයා අතේ මේ වෙනකොට සල්ලි ගොඩක් තිබුණත් නැතත් ඒ කියන්නේ 140ක ප්‍රමාණයක් බැංකුවෙන් අරගෙන ඉතුරු 160ම වගේ අතේ තිබුණත් එහෙම නැතත් අපි ඒක පැත්තකින් තියලා මේ වෙලාවේ වාහනයක් ගන්න යන්න ඕනේ. එහෙම නැත්නම් වාහනයක් පර්චේස් කරන්න ඕන මොන වගේ කට්ටියද? ඒ කියන්නේ ලංකාවේ ඇතුළේ ඉන්නවා ව්‍යාපාර කරලා ඒ කියන්නේ සමහර අය ඉන්නවා ගැටලුවක් නැහැ වාහනයක් ගන්න පුළුවන්. ඒ 140 දුන්නත් එහෙමයි නැතත් එහෙමයි ඊට වඩා අඩු වුණත් ප්‍රශ්නයක් නැති අය. සමහර අය ඉන්නවා සමහර විට රැකියාවක් කරලා මාසික පඩියෙන් යැපෙන අය. එතකොට අපි නිකන් ගමුකෝ මේ මාසික පඩියක් තියෙන කෙනෙක් එහෙම නැත්නම් මාසික වැටුපක් තියෙන කෙනෙක්. අන්න ඒ කෙනාගේ වැටුපෙන් පොඩි ප්‍රමාණයක් තමයි මේ ඒ කියන්නේ ෆයිනෑන්ස් එකට ඒ කියන්නේ මාසික වාරිකයේ විදිහට දාන්නේ නේ. උදාහරණයකට මේ වෙලාවේ මම කලින්ම කිව්වා වගේ ඔයාගේ අතේ මේ 160 හරි 70 හරි තියෙනවා නම් ඔයා ඒ කියන්නේ රැකියාවක් කරන කෙනෙක් එහෙම නැත්නම් මාසික වැටුපක් මත යැපෙන කෙනෙක් නම් මේක පර්චේස් කරන්න ඔයාලට වඩාත්ම සුදුසුයි. මොකද අර 130ක ප්‍රමාණය අපි හිතමුකෝ මාසික වාරික ඒ කියන්නේ අවුරුදු 5කට විතර කැඩුනා කියලා. එතකොට මාසික වාරිකේ ගොඩක් අඩුයි. එතකොට රස්සාවක් කරලා පඩියක් ගන්න කෙනෙක් නම් ඔයාට පොඩි මුදලක් තමයි ගෙවන්න වෙන්නේ. මේක ව්‍යාපාරිකයෙකුට වගේ නම් වැදගත් වෙන්නේ නැහැ. මොකද විශාල ප්‍රමාණයක් මුදල් උපයන කෙනෙක් නම් එයාට වාරිකයේ සමහර විට ගැටලුවක් නැති වෙන්න පුළුවන්. එයාට කාලය තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ වසර 5කටද 2කටද 1කටද මේ වාහනේට ෆයිනෑන්ස් එක දාන්නේ කියන එක. මොකද බොහොමයක් ව්‍යාපාරිකයෝ පෙළඹෙනවා ෆයිනෑන්ස් එකක් දාලා වාහනයක් ගන්නවා. හැබැයි එයා ලොකු කාලයකට දාන්නේ නැහැ. මොකද සමහර වෙලාවට නිකම් බොරුවට බැංකුවට පොලි මුදලක් දෙන්න වෙනවා ලොකු ප්‍රමාණයක් අවුරුදු 5කට වගේ දැම්මොත් මම කලින් කිව්වා වගේ ලක්ෂ අපි හිතමු ලක්ෂ 35ක් වා ගන්නවා කියලා. ඒ කියන්නේ 135ක් තමයි බැංකුවෙන් 40ක් කිව්වට බොහෝ විට 40ම ගන්න හැකියාව හරිම අමාරුයි. අපි හිතමු 135ක් ගත්තා. ඒතකොට ලක්ෂ 35ක් අරගෙන. බොහෝ විට මේ ගන්න ලක්ෂ 35ට ලක්ෂ 45ක් 50ක් විතර ගෙවන්නත් වෙන්න පුළුවන්. ලංකාවේ තියෙන පොලි අනුපාත 12 14 ඔය වගේ ලංකාවේ බැංකුවල යනවා වල දන්නේ නැති. සමහර විට ඔයා අවුරුද්දකට විතර නම් ෆිනෑන්ස් එක දාන්නේ. අපි හිතමු ලක්ෂ 35ම අවුරුද්දකට දාන්නේ කියලා. එතකොට ඔයාට පොලි වෙන්න පුළුවන්. අපි නිකන් හිතමු අවුරුද්දකට ලක්ෂ 35යි. ඒ කියන්නේ ඔයා අවුරුද්දක් ඇතුළත මේ ඔක්කොම ගෙවලා ඉවරනවා. හැබැයි ඔයාට මාසික වාරිකයේ වැඩි වෙනවා. බොහෝ විට ව්‍යාපාරිකයෝ කරන්නේ ඒක. ඒ කියන්නේ එයාට ගෙවීමේ හැකියාව තියෙනවා. නමුත් තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා ෆයිනෑන්ස් එකකුත් දානවා. එතකොට මාසික වාරිකේ කීයක් වුණත් ප්‍රශ්නයක් නැහැ. වාරිකේ ගෙවනවා. එයාට බැංකුවට අමතරව දෙන්න ඕන ප්‍රමාණය, ඒ කියන්නේ අවුරුද්දකට නිපොලි වෙන්නේ. අන්න ඒ ප්‍රමාණය බොහෝමයක් දුරට ගොඩක් අඩු වෙනවා. සමහර විට ලක්ෂ 5ක් වගේ ඊටත් වැඩිය අඩු වෙන්නත් ඉඩ තියෙනවා අර ලක්ෂ 35කට. ඉතින් ඒක ගොඩක් වටින දෙයක් මේ ව්‍යාපාරිකයෙක් වගේ වාහනයක් පර්චේස් කරනවා නම් මම රෙකමන්ඩ් කරන්නේ මගේ අත්දැකීම සහ මේ ලංකාවේ මේ අවුරුදු කීපයක් මාකට් එක හැසිරෙන විදිහ, ඒ වගේම මේක ගැන සාමාන්‍ය දැනුම යූස් කරලා අපි හිතුවොත් මේ වෙලාවේ වාහනයක් ගන්න වගේ අතේ සල්ලි තියෙනවා නම් අර 60ම හරි 70 හරි ප්‍රශ්නයක් නෑ. දැන් බොහෝ කෙනෙක් හිතන්න පුළුවන් මේ වෙලාවේ වාහන මාකට් එකේ තියෙන බොරු මිලක්. ඒ කියන්නේ මේ ලොකු ලිමිට්ස් දාලා ටැක්ස් ගහලා අන්න ඒ නිසා වාහනවල තියෙන බොරු මිලක් කියලා. බොහෝ විට මට හිතෙන විදිහට ලංකාවේ ඉස්සරහට වෙහිකල් මාකට් එක කඩාගෙන වැටෙන එක කෙසේ වෙතත් මේ වෙනකොට ලංකාව ඇතුලේ වාහනයකට මුදල් අගයක් හම්බ වෙලා තියෙනවානේ. අන්න ඒ මුදල ලොකු ප්‍රමාණයකින් අඩු වෙන එකක් නෑ. ඒ කියන්නේ අපි උදාහරණයකට ගමුකෝ වෙසල් එකක් සාමාන්‍යයෙන් කෝටි 2ක් 2.20ක් සමහර වෙලාවට ඊට ටිකක් අඩු වෙන්නත් පුළුවන්. මෙන්න මේ වාහනයට ලැබිලා තියෙනනේ මුදල් වලින්, ඒ කියන්නේ මුදල් වලින් අර අංකයක් එක්කන් වැලියු එකක්. අපි හිතමු කෝටි 2. අන්න ඒ ගාන ලොකු ප්‍රමාණයකින් අඩු වෙන එකක් නෑ. ඒ කියන්නේ ගොඩක් අය බලාපොරොත්තුෙන් ඉන්නවා රටේ රටේ සංවර්ධනය හොඳට වැඩි වෙලා මේ වාහනවල මිල අඩු වෙයි කියලා. බොහෝ විට එහෙම වෙන්න තියෙන සම්භාවිතාවය ඉතාමත් අඩුයි. ඒකට ගොඩක් කරුණු බලපානවා. ඒක මේ වගේ වීඩියෝ එකකින් කතා කරන්න බෑ. විශේෂයෙන්ම එහෙම වුණොත් අපි නොහිතන විදිහට වෙහිකල් මාකට් එක කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ කෝටි 2ක් දීලා වෙසල් එක ගත්ත කෙනෙක් අපි හිතමු ගත්ත කෙනෙකුත් ඉන්නවා නැති කෙනෙකුත් ඉන්නවා. එතකොට එක්කෙනෙක් කෝටි 2ක් දීලා මේ වෙනකොට පර්චේස් කළා වාහනයක් ගත්ත නැති කෙනා බලන් ඉන්නවා වාහනේ අඩු වෙනකන්. කවදා හරි අඩු වුණොත් අපි හිතමු ගොඩක් අය හිතනවා ලොකු ප්‍රමාණයකින් අඩු වෙනවා කියලා. ඒ කියන්නේ 100ට අපි හිතමු ලක්ෂ 75ක් විතර අඩු වුණා කියන්නේ ඒ කියන්නේ 1 කෝටි 25 ලක්ෂයකට විතර වාහනයක් ගන්න පුළුවන් කාලයක් එනවා. එතකොට
අර කෙනාගේ වාහනයේ තිබ්බ මාකට් එක වියදම් කරපු මුදල එයාට ආපහු සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකට දෙන්න බෑ. මේ වගේ ප්‍රශ්න ගොඩක් එනවා. මේක මේ තනි පුද්ගලයෙකුට බලපාන කියන්නේ එක වාහනයක් ගන්න කෙනෙකුට බලපානවට වැඩිය විශේෂයෙන්ම බලපාන්නේ වාහන ලොකු ප්‍රමාණයක්. සමහර විට තමන්ගේ ව්‍යාපාරයට වාහන ගොඩක් යොදවලා තියෙනවා වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අයට තමයි මේක ලොකුටම බලපාන්නේ. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම අපිට හිතන්න පුළුවන් ලොකු ප්‍රමාණයකින් නම් කිසිම විදිහකින් මාකට් එක කඩාගෙන වැටෙන්න විදිහක් නැහැ. කියන්නේ මුදල් වලින් කඩාගෙන වැටෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ අපි හිතමු කෝටි 2ක වාහනේ කෙනෙක් බලන් ඉන්නවා වෙන්න පුළුවන්. කෝටියකට කෝටි 1.20කට විතර මිල අඩු වෙනකන් කියලා. එහෙම වෙන එකක් නැහැ. අනිවාර්යයෙන්ම මේ තියෙන සමහර ඔය ගොඩක් පොඩි ටැක්සස් ළඟදී එකතු වුණේවා ඔය මේ වාහන ගන්න එක අඩු කරන්න එකතු කරේ මේ ළඟදිම මේ මාසෙදී එහෙම අන්න ඒ වගේ ටැක්සස් අඩු වෙයි ලක්ෂ 10ක් 5ක් 15ක් වගේ ප්‍රමාණයක් උපරිම අඩු වුණොත් ලක්ෂ 30 ඊටත් වැඩිය වැඩි වුණොත් උපරිමයේ ලක්ෂ 40ක් උපරිම 50ක් කියලා තමයි කියන්න පුළුවන්. 50ක් අඩු වෙන එකකුත් නැහැ බොහෝ විට. බ්‍රෑන්ඩ් නිව් ගත්තොත් බොහෝ විට ලක්ෂ 20ක් 30ක් අඩු වෙයි. ඉතින් ඔන්න ඔය වගේ තමයි තියෙන ඉස්සරහට අපිට පේන විදිහේ. ඒ නිසා ඔයාලට වාහනයක් ගැනීමේ හැකියාව තියෙනවා නම් වාහනයක් ගන්න හිතන්න එපා මේ වෙලාවේ. වාහනේ වටිනාකම ඒ කියන්නේ මේ වටිනාකමට වඩා මුදල ගෙවන මුදල කියන්නේ වැඩි මේක වටිනාකමට මේ ගන්න වාහනේ පාඩු වෙනවා මේ මුදලට කියලා හිතන්න එපා අනිවාර්යයෙන්ම. සහ මේක වාහනයක් ගන්න කෙනෙකුට විතරක් නෙමෙයි ලංකාවේ වාහන ගැන කියන්නේ හිතාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ලංකාවේ ඉන්න හැම කෙනෙක්ටම මේ වාහන පාරිභෝගිකයෝ හැමෝම හිතාගෙන ඉන්නවා මේ වෙලාවේ මාකට් එකේ තියෙන්නේ මේ මුදලට වටින්නේ නැති වාහන කියලා. ඒ කියන්නේ මේ ගෙවන මුදලට මේ වාහන වටින්නේ නැහැ කියලා. මෙහෙමයි පිට රටවල් එක්කන් අපි එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් මාකට් එකත් එක්කන් මේක කම්පෙයාර් කරොත් අනිවාර්යයෙන්ම ඔව්. හැබැයි ලංකාවේ ඇතුලේ ගත්තොත් මේ වෙනකොට අවුරුදු කීපයකට කලින් ලංකාවේ ඇතුලේ තිබුණ ඩොලර් රේට් එක අන්න ඒකත් එක්කන් දැන් ඩොලර් රේට් එක කම්පෙයාර් කරොත් ඒකත් ලොකු ප්‍රමාණයකින් වැඩි වෙලා. ඒ කියන්නේ ඔයාලා දන්නවා මේ උද්දමනයේ වගේ හේතු නිසා රුපියල් 1000ක තිබ්බ වැලියු එක දැන් තියෙන්නේ බොහොම අඩු වගේ. ඒ කියන්නේ කලින් 1000කට ගන්න පුළුවන් දේවල් දැන් ගන්න බෑ. අන්න ඒ වගේ තමයි මේ වාහනවලත්. ඉතින් අපිට තේරුණාට මේක දැන් අපි වෙසල් එකක්ම ගත්තොත් මේ වෙසල් එක කෝටි 2ක් කියලා සමහර විට දැනට අවුරුදු 5කට විතර කලින් මේ වෙසල් එක ආවා නම් අපිට මේ වෙසල් එක සමහර විට කෝටියකට ඊටත් අඩු වෙන්නත් ඉඩ තිබුණා. අපි හිතමු කෝටියකට විතර ගණීමේ හැකියාව තිබුණා. මීට අවුරුදු 5කට විතර මේ කියන්නේ 2025 26 බ්‍රෑන්ඩ් නිව් ආව වෙසල් එකම ආවනම්. හැබැයි මේ වෙනකොට ඒත් එක්කම ඒ කාලේ තිබ්බ මුදලේ වටිනාකමත් එහෙමම අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් වල අගේ වටිනාකම අඩු වෙලා තියෙනවා. සෑහෙන්න අඩු වෙලා තියෙනවා. ඒ නිසා අපිට අර ඉලක්කම් වලින් මේ අගේ ලොකු ප්‍රමාණයක් වුණාට වාහනයට ගෙවන මුදලට ලංකාවේ ඇතුලේදී වාහන වටින්නේ නැහැ කියන තැනට එන්න බෑ. අනිවාර්යයෙන්ම වාහන මිල ලොකුවට අඩු වෙන එකකුත් නෑ. පොඩි ප්‍රමාණයක් අඩු වෙයි. දැන් යටින් කමෙන්ට් දාලා බනින්න එපා මේ වීඩියෝ එක මේ කියන්නේ පස්සේ කාලෙක බලන කෙනෙක් ඔන්න වාහන ගොඩක් අඩු වුණා කියලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ලක්ෂ 20ක් 30ක් වගේ ප්‍රමාණයකින් අඩු වෙයි. ඉස්සරහට අනිවාර්යයෙන්ම 10ක් 15ක් හරි අනිවාර්යයෙන්ම අඩු වෙනවා. මොකද අනිත් එක තමයි මීටත් වඩා වාහන මිල නම් ඉස්සරහට යන එකක් නැහැ. තව කෙනෙක් සමහර විට වාහන අරගෙන ඒ කියන්නේ ව්‍යාපාරයක් විදිහට සමහරු බලන් හිටියා සල්ලි අතේ තියෙන අය වාහන අරගෙන දාලා අවුරුද්දක් විතර වාහන තියාගෙන ඉඳලා සමහර විට මාස 6ක් විතර වාහන මිල වැඩි වෙයි කියලා මේ වෙනකොට ලංකාවේ රජයට කරන්න පුළුවන් ඒ කියන්නේ ටැක්ස් විදිහට ගහන්න පුළුවන් හැම ටැක්ස් එකක්ම ගහලා දෙනවා. ආයෙ ටැක්ස් ගහන එකකුත් නැහැ. සමහර විට එහෙම ගැහුවත් ඒ වෙනකොට නම් කොහොමත්ම වාහනයක් කෙනෙක් පෙළඹෙන එකක් නැහැ මිලදී ගන්න. බොහෝ විට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකෙන් වාහනයක් ගයි. හැබැයි සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකටත් බලපානවා. තියෙන වාහනයක් පැදගෙන ඉදී එහෙම වුණොත් බොහෝ විට ඒ නිසා අපිට හිතන්න පුළුවන් වාහන මාකට් එකේ මිල වැඩි වෙන එකක් නැහැ. මේ තමයි උපරිමය කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔයාලගේ අදහස අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාන්න. මොන හරි ඔයාලා දන්න විශේෂ කරුණු එහෙම තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපිටත් දැනගන්න. ඒ වගේම වීඩියෝ එක බලන අනිත් අයටත් දැනගන්න යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් වාහන මිල අඩු වෙයි. හැබැයි අනිවාර්යයෙන්ම ලක්ෂ 10 15 වගේ පොඩි අගයක්කින් අඩු වෙයි. මොකද මේ අන්තිමේට දාලා තියෙන සමහර ටැක්සස් දාලා තියෙන්නේ ලොකු ඒ කියන්නේ ලොකු අවුරුදු ප්‍රමාණයක් දිගටම තියන්න පුළුවන් ටැක්සස් නෙමෙයි. හැබැයි ඉතින් එහෙම හිතලා ඔයා දැන් වාහනයක් නොගෙන ඉන්නත් එපා. මොකද ඒ ටැක්සස් අයින් වෙන්න සමහර විට තව අවුරුද්දක් අනිවාර්යයෙන්ම මාස 6කට වඩා ප්‍රමාණයක් ඇයි. ඉතින් ඒ කාලෙදී ඔයාට අතේ තියන් ඉන්න මුදලේ අගයත් සමහර විට එන්න අඩු වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. මොකද මාස 6කට අවුරුද්දකට ඔයා වාහනයක් ගන්න වෙන් කරපු සල්ලි වලින් ආයෝජනයක් කරලා ව්‍යාපාරයක් කරලා සමහර විට අපි හිතමු ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරලා වගේ මුදල් උපයන්න ලාභය උපයන්න බොහෝ දෙනෙක්ගේ අදහසක් නැහැ නේ. නිසා බොහෝ විට ඒ සල්ලි වාගේ බැංකුවේ හරි සල්ලි අතේ හරි තමයි තියාගෙන ඉන්නේ. ඉතින් එහෙම තියාගෙන ඉන්න එපා. ඒ තියෙන සල්ලි වලින් ඔයා දීපලක් විදිහට හරි එහෙම නැත්නම් ඔයා මේක භුක්ති විඳින්න ඒ සල්ලි වලින් වාහනයක් පර්චේස් කරන්න මං කලින් කිව්ව දේවල් වලට අනුව. ඉතින් ඔය දේවල් ටික තමයි අද කතා කරන්න ඕනුනේ. වීඩියෝ එක ගැන අදහස යටින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ මේ දේවල් ගැන මොන හරි දැනුම තියෙනවා නම් අපිත් එක්කන් ෂෙයා කරගන්න. මේ වීඩියෝ එක බලන අයත් එක්කන් ෂෙයා කරන්න.
අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාලා channel එකත් subscribe කරලා bell icon එක all press දාලා තියාගෙන එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම් මේ vehicle focus